ජීවිතේ පුංචි හැරවුම් ලක්ෂයක් ඇති සම්පූර්ණ ජීවිතය වෙනස් වෙන උතුර බලා යන ට්‍රේන් එකක් පොල් ගහවෙලදී චූටි හැරවුමක් නිසා ඒක ලංකාවේ උසම දුම්රිය ස්ථානය දක්වා යන්නත් එහෙම නැත්නම් ඒක යාපනයේ බලා යන්නත් වань එක චූටි හැරවුම් ලක්ෂයක් තමයි ඒක ලොකු පැති දෙකකට විහිදුනේ. ඉතින් අපේ ජීවිතෙත් පුංචි හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම ජීවිතේ වෙනස් කරන. ඉතින් ජීවිතේ හැමෝටම අවස්ථා හම්බ වෙනවා. එයා ඉන්න තැනින් නැගිටින්න, එයාගේ ලයිෆ් එක වෙනස් කරගන්න, එයා ආදරය කරන අයගේ ලයිෆ් එක වෙනස් කරගන්න, එයාගේ අම්මා තාත්තා සතුටින් තියන්න. මේ හැම දෙයකම හැමෝටම ජීවිතේ එකම හරි අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් මේ ලැබෙන අවස්ථාව අපිට කලින් කියන්නේ නැහැ. මේක තමයි අපේ ජීවිතේ එකම අවස්ථාව. ඒ අවස්ථාවට මුහුණ දෙන්න එක අභියෝගයක්, රිස්ක් එකක්. ඒක රිස්ක් එකක් වෙද්දි ගොඩක් අය ඒක අතහැරලා දානවා. ඉතින් ඒ රිස්ක් එකට ඒක අවදානමට මුහුණ දෙන්න පුළුවන් නම් ඒ අවදානමත් එක්ක පෙරලියක් කරන්න පුළුවන් නම් ජීවිතේ සම්පූර්ණ ලියාගෙන යන කතාව වෙනස් කතාවක් එක්ක ඒ කතාව ලස්සන කතාවක් බවට පත් වෙනවා. ඉතින් සමහර අය කියනවා ඒවා අපිට නෑ මොකුත් ලැබෙන්නේ නෑ. අපිට ලැබිලා නෑ. අපිට පෙර පිනක් නෑ. අපිට ලබාවුපන් හැටි අපිට කොහෙන්ද බූල් බල්ලු. අපි නැපොත් පුවක් ගහේ දෙබලා මේ වගේ කතා ඕනි තරම් අපිට අහන්න ලැබෙනවා. හැබැයි මේ කතාවට කියන අයට පවා ජීවිතයේ අවස්ථා හම්බ වෙනවා. ඒ ලැබෙන අවස්ථා එයාගේ ළඟට ගන්නවද නැද්ද තීරණය වෙන්නේ එයා ඒකට දෙන පිළිතුර. ඉතින් මේ පිළිතුර හැම වෙලේම නෝ මට බෑ, මට හරියන්නේ නැහැ, මට තේරෙන්නේ නැහැ කියන සිතුවිල්ලෙන් නා වැඩ කරන්නේ. ඔයාට කොහොමත් හරි ගමනක් යන්න වෙන්නේ නැහැ. ඉතින් ජීවිතේ ලැබෙන එක අවස්ථාවක් වෙන්න පුළුවන් ඔයාගේ ලයිෆ් එකම ටර්න් කරන්න. ඉතින් මෝරෙක් ටැංකිය එක හැදුනොත් ඒ ටැංකි ප්‍රමාණය විතරයි ගන්න. හැබැයි මේ මෝරා මුහුදේ හැදුනොත් එම ඉතා දැවැන්ත විශාල සතෙක් බවට මාළුවෙක් බවට පත් වෙනවා. එහෙනම් ඔයා මම වුණත් දැකලා තියෙන පරිසරයේ හැඩයට තමයි ලෝකේ අපි දකින්නේ. ඉතින් මම මේ ශේෂ්ත්‍රය නිසා තමයි ලෝකෙ දැක්කේ. හැදිලා තිබ්බේ, වැඩිලා තිබ්බේ, ඉගෙන ගත්තා, ජොබ් එකක් කරා, පොඩි පඩියක් ගත්තා. මේ කියන රාමුව විතරයි මම දැකලා තිබ්බේ. හැබැයි මේ ශේෂ්ත්‍රය නිසා ලෝකේ තියෙන දේවල් දකින්න ගත්තා. මගේ පරිසරය වෙනස් වුණා. ඒ නිසා ඒ පරිසරයට අවශ්‍ය දේවල් මටත් ඕනි කියලා තීරණය ගන්න උනා. ඉතින් අද ඔයා මේක දැකලා තියෙනවා. අද ඔයා ලෝකෙ ලොකුයි කියලා දැන් අවබෝධ කරන් තියෙනවා. ඉතින් තවමත් අර පටු චූටි ටැංකි එක හැඩයට ඔයාගේ ප්‍රමාණය විශාල කරගන්න නැතුව තියෙන ලෝකෙ ලොකුයි, ලෝකෙ ලොකුම තැන් වලට යන්න ඔයාටත් හැකියාව ලැබෙනවා. ඒකට ඔයා මහන්සි වෙලා වැඩ කරන්න. ඒකට හරි හාමන් ලැබිච්ච අවස්ථාව හරිම තීරණයක් කරන් ජීවිතේට මුහුණ දෙන්න.